සාමකාමීව තියෙන මායා දේශය හරිම සංසුන් බවක් තමයි තියෙන්නේ. මම මෙයාලට හතුරුකම් කරද්දී වීර කුමාරයා එක්ක සටන් කරලා පරාජය කරනකොට මායා දේශේ වැසියන්ට මොනවා හිතේවිද? විනාශයේ මුල කියලා හිතේවි. වීරා මේ වාරය මගේ. ඔය මාලිකාව මං අයිති කරගන්නවා. ඔයා මහලොකු රාජකුමාරයෙක් වුණාට පුංචිම පුංචි හාල් මැස්සෙක් වගේ. පුල්ලියෝ මේ පුල්ලිය හැමදාමත් නිදාගන්න පාර මැදනි. වීර කුමරුනි නැගිටින්න කුමරුනි. නිදාගන්න දෙන්න. පිය රජතුමාට ඔයාව මුණ ගැහෙන්න ඕනෙලු. කියන්නේ එව්වට මාව හම්බුනේ නෑ කියලා. රජතුමා මොකද්ද අභියෝගයක් ගැන කතා කරනවා වගේ ඇහුණා. එහෙනම් යමු. මෙදා සැරේ මේ මායා දේශේ මහා රට තරඟාවලියක් පවත්වනවා. මේක සාමාන්‍ය තරඟාවලියක් නෙවෙයි. හැම වසර 10කට වතාවක්ම පවත්වන මේකට මායා දේශේ අවට තියෙන හැම රාජ්‍යයකටම ආරාධනා කරලා තියෙනවා විතරක් නෙවෙයි. ඒකට සහභාගී වෙන්නේ අතිශූරයින්. ගියවර රට තරඟාවලියෙන් අපට ජයග්‍රහණය අත්කරගන්න බැරි වුණා. ඉතින් මේ පාර තරඟයට ඔබත් සහභාගී වෙන්න ඕන වීරා. ස්තුතියි පියාණනි. ඔයා බලන්නකෝ. හැබැයි හිතන්න එපා මේක ලේසි තරඟයක් කියලා. අහලා ඇතිනේ රතසූර රුද්‍ර එයත් මේ තරඟාවලියට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. මේකෙන් දිනුවොත් මායා දේශයට කීර්තියක් අත් වෙනවා. කුමරුනි සූදානම් වෙන්න. මට ගොඩක් පුහුණු වෙන්න වෙනව නේද? උඩට විදින්න අයියන්නේ. උඩට විදින්න. ඔයාගේ අලුත් ශිල්පය මම දකින්න හරිම ආසයි. ඔන්න එහෙනම් සූදානම් වෙන්න. හරි අපූර්වයි අයියන්නේ. හරිම ලස්සනයි. ඔයාගේ සෙල්ලම ඉවර නම් මං යන්නද සේපාලි? මට රත පැදවීම පුහුණු වෙන්න තියෙනවා. අයියන්නේ තව එක පාරක් කරලා පෙන්නන්න. බලන්න රජතුමනි වීර කුමරු හරිම වේගවත්. මට මගේ කුමරු ගැන විශ්වාසයි සෙන්පති. ඔව්. ඔයා කවුද? ඔයා මාව දන්නේ නැති වුණාට දැන් දැනගනිවි මං කවුද කියලා. මේකෙන් මාව එළියට ගන්නවා. මාව අතාරිනවා. ඔය කරන වැඩේට වන්දික වන්න වෙයි. මගේ වන්දනීය යක්ෂ රජුනි මට රුද්‍ර කුමාරයා වගේ පෙනුමක් ලබා දෙන්න. දැන් ඔයා මුහුදට යන්න. එතකොට මට ඔයාගෙන් කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඔන්න දැන් කෙලින්ම මුහුදට. මායා දේශයේ මහා දාවන තරඟාවලියට ඔබ සියලු දෙනාම පිළිගන්නවා. අවුරුදු 10ක් තිස්සේ පවත්වන මේ තරඟාවලියට එක එක රටවල් වලින් කට්ටිය එනවා. එනවා කියලා කිව්වට දැන් ඇවිල්ලා ඉවරයි. ගන්න අපුණියන්. රජතුමනි අද මේ තරඟේ සාමාන්‍ය තරඟයක් නෙමෙයි. මං මහා බලවත් රුද්‍ර. අද මේ තරඟේ තරඟ වදිනවා. ඔය සාමාන්‍ය තෑගි මට වැඩක් නැහැ. මම මේ තරඟේ දිනුවොත් මේ මායා දේශේ කොටසක් මට ඕනේ. කියන්න රජතුමනි ඒකට එකඟද? ඒක පුදුම කොන්දේසියක් නේ රුද්‍ර කුමරුනි. රුද්‍ර කුමරු අපේ රටේ ශක්තියටයි අභිමානයටයි ඇඟිල්ල දික් කළේ. බය වෙන්න එපා පියාණනි. මම වීර කුමාරයා. රුද්‍රගේ මේ අභියෝගේ බාර ගන්නවා. තරඟය ආරම්භ කරන්න.
මේ තරගෙන් ඔයා අනිවාර්යයෙන්ම පරදිනවා වීර කුමරුනි. ඔන්න පටන් ගත්තා. ඉදිරියෙන් යන අස්සය පහු කරමින් වීර කුමාරයා යන්නයි හදන්නේ. යනවා කිව්වට තාම යන පාටක් නැමෙන්න යනවනේ. අනිත් අස්සය ඉස්සරහට වෙන්න කරට කර තරගයක්. ඔව් අපි බලමු මෙන්න වීර කුමාරයා ඉස්සර වුණා. මෙන්න ඉතාමත් උණුසුම් තරගයක්. මේ අවස්ථාවේදී අපිට සැක ගන්න පුළුවන්. කරට කර ඔව් මොකද උනේ වැටුණා නේද? අයියෝ. මදයි කොලා දැන් ඉතින් සේරම ඉවරයි. මීට වඩා හොඳයි වීර කෙනෙක් පොල් පිටෙන් කපා ගත්තා නම් අම්මපා. මං කියන්නම් ඉතින් තරඟ දිනනවා. මේ වීර නම් මෙලවරක් නැහැ. අනේ මේක උකුලා. පියාණනි මොකක් කරේ අවුලක් තියෙනවා. මම වීර කිව්ව හින්දා රුද්‍ර කුමාරයාට දෙන්න ස්වර්ණ නෙළුම අරගෙන එන්න මුහුදට ගියා. එතනදී මං දැක්කා ඔයා කවුද? මම තමයි රුද්‍ර කුමාරයා. එයා රුද්‍ර නම් එතකොට මේ ඉන්නේ කවුද? මම තමයි මහා බල සම්පන්න රුද්‍ර. වීර කුමරුනි, ඔයා වට්ටපු කෙනා රුද්‍ර කුමාරයා නෙවෙයි. රුද්‍ර කුමාරයා වගේ වෙස්ගත්තු අභිරහස් පුද්ගලයෙක්. එහෙනම් මං කොහොම හරි මෙයාගේ ඇත්ත එළියට ගන්නවා. ඔයාලා ඇත්ත රුද්‍රව බේරගන්න. තව වේගෙන් මේ දෙන මෙතන සටන් කරගත්තු දෙන් මං ඉක්මනට විනු කරුණංගට යනවා. කවුද ඔයා? මොකටද මෙහාට ආවේ? මම රුද්‍ර කුමාරයා. මා විශ්වාස කරන්න. ඇත්ත කියන්න. නැත්තම් දන්නවනේ. තාරා අයියන්ඩේ අනේ මාව බේරගන්න. සේපාලි බේරගන්න. මගේ මිත්‍රයා මායා දේශේ මහලොකු වීර කුමාරයා. ඔයා දැන් පොඩි මාළු පැටියෙක් වගේ. මෙන්න පළවෙනි අශ්ව කරත්තේ ඉදිරියට පැමිණෙනවා. ඔව් බලමු කවුද? ඔව් පළවෙනියෙන් පැමිණෙන්නේ විදුර කුමාරයා. විදුර නක කුණකා විදුර පුතා නන කුණකා විදුර නකනන වීර කුමාරයා දෙවන ස්ථානය ලබාගෙන ඉදිරියට පැමිණෙනවා. අයියන්ඩේ තව වේගෙන් යන්න. තව වේගෙන් යන්න. ඔව් අපිට තවත් තරගයක් නඩවන්න පුළුවන්. සමා වෙන්න. ඔව් තරගේ ඉතාමත් උණුසුම්. ඔව් මෙන්න වීර කුමාරයා ජය ගන්නවා. හරි. මට ඔබ ගැන බොහෝම ආඩම්බරයි. බලන්න කුමරුනි, ඔයාට කුසලානේ දෙන්න ආවේ කවුද කියලා? රුද්‍ර කුමාරයා මාව බේරගත්තට ඔයාට ගොඩක් ස්තුතියි පිංකු.